ආයිබෝවන් කියලා පිළිගන්නවා ආදර අම්මා YouTube channel එකට. අලුතින් අපේ පවුලට එකතු වුණු පුංචි පැට්ටියා රැක බලා ගන්න එක අම්මට තාත්තට පවුල හැමෝටම තියෙන ලොකු වගකීමක් කියලා අපි හැමෝම දන්නවා. ඉතින් දරුවෙක්ගේ අවදානම් ලක්ෂණ ගැන කල් තියා දැනගෙන ඉන්න එක වගේම ඒ වෙලාවට අපි මොනවද කරන්න ඕනි කියලා දැනගෙන හිටියොත් අපේ දරුවාගේ ජීවිතයට අනතුරක් වෙන්න කලින් ආරක්ෂා කරගන්න අපිට පුළුවන් වෙනවා. ඉතින් මම මේ වීඩියෝ එක පුරාවටම ඒ අනතුරුදායක ලක්ෂණ කල් තියා අඳුනගන්නේ කොහොමද කියලා දෙන්නයි මේ හදන්නේ. මතක ඇතුව අවසානයේ දක්වාම වීඩියෝ එක නරඹන්න කියලා බොහොම ආදරයෙන් ඉල්ලනවා. ඉතින් ඔයාටත් අලුත් උපන් පුංචි බිලින්දෙක් ඉන්නවනම් ඔයා මතක තියාගන්න එයාව ඔයාගේ ඇසට පේන දුරකින් හැම වෙලාවෙම තියාගන්න. එතකොට අපිට පුළුවන් එයාගේ හිසේ ඉඳලා පාදාන්තය දක්වා පුංචි වෙනසක් වුණත් ඉක්මනටම අඳුනගන්න. ඉස්සෙල්ලම මම ඔයාලට කියලා දෙන්න හදන්නේ පුංචි බිලින්දෙක්ගේ හුස්ම ගැනීමේ වෙනසක් තියෙනවා නම් ඒක හඳුනගන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් පුංචි දරුවෙක් හුස්ම ගැනීමේ වේගය විනාඩියකට වාර 60කට වඩා වැඩි වෙනවා නම් සහ විනාඩියකට වාර 30කට වඩා අඩු වෙනවා නම් ඒක අන්තරාදායක සලකුණක්. සාමාන්‍යයෙන් දරුවෙක් අපි හුස්ම ගන්න වේගයට වඩා වැඩි වේගයකින් හුස්ම ගන්නවා. ඒක විනාඩියට වාර 30ත් 60ත් අතර නම් සාමාන්‍යයක්. යම් අවස්ථාවක ඔයාටත් යම් සැකයක් ඇති වුණොත් දරුවාගේ හුස්ම ගැනීමේ රටාවේ වෙනසක් තියෙනවා කියලා ඔරලෝසුවක් ළඟට අරගෙන ඔයාට පුළුවන් ගණන් කරලා බලන්න විනාඩියකට වාර කීයක් එයා හුස්ම ගන්නවද කියලා. ඒ වගේම තමයි දරුවා හුස්ම ගන්නකොට දරුවාගේ පපුව ඇතුළට ඇදී යාමක් දකින්නට ලැබෙනවා නම් ඒකත් අන්තරාදායක සලකුණක් කියලා මතක තියාගන්න ඕනේ. දරුවා කෙඳිරි ගෑමක් සිදු කරනවා නම් එම කෙඳිරි ගෑම එහෙම නැත්නම් ඒ ගෙරවිල්ල දිගින් දිගටම වැඩි වීගෙන යනවා නම් ඒකත් අන්තරාදායක සලකුණක්. පුංචි බිලින්දෙක්ගේ හඬන ආකාරය, නිදා ගැනීමේ රටාව, ඒ වගේම එයාගේ ක්‍රියාකාරකම් සහ චලනයන් කියන මේ දේවල් පිළිබඳව දරුවා රැක බලා ගන්නා තුළ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. පුංචි දරුවෙක් මුල් දින කීපය තුළ වැඩිපුරම සිදු කරන්නේ නිදා ගැනීමයි. ඉතින් එයා නිතරම නිින්දෙන් අවදි වෙනවා නම් ඒකටත් හේතුව අපි සොයා බලන්න ඕනේ. චූටි බබා නොනවත්වාම අඬනවා නම් සහ නොරිස්සුම් ස්වභාවයක් පෙන්눔 කරනවා නම් ඒකත් අවදානම් ලක්ෂණයක් වෙන්න පුළුවන්. දරුවෙක්ගේ පේශිතාණය අඩුයි නම් ඒ කියන්නේ අතපය දිගහැරගෙන දාපු විදියටම එහෙම්මම ඉන්නවා නම් ඒක සංජානනීය ආබාධයක ලක්ෂණයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට දරුවා මව්කිරි ලබා දීමටවත් අවදි කරවා ගන්න නොහැකි නම් ඒක ආසාදනයක ලක්ෂණයක් වෙන්න පුළුවන්. දරුවෙක්ගේ අත් දෙක, පාද දෙක, එහෙම නැත්නම් මුළු සිරුරම අසාමාන්‍ය විදියට ගැස්සෙනවා නම්, එහෙම නැත්නම් අප්‍රාණික වෙලා නම්, දරදඬ වෙලා නම් ඒකත් අවදානම් ලක්ෂණයක්. දරුවෙක්ගේ ඇඟේ පාට වෙනස් වීම ගැනද අපි ඊටාම සැලකිලිමත් වෙන්න ඕනේ. දරුවෙක්ගේ සම, ඇසේ සුදු ඉන්ද්‍රියාව අසාමාන්‍ය විදියට කහ පැහැයට හැරිලා නම් ඒක කාමලාව කියලා හඳුන්වනවා. ඉතින් අලුත උපන් බිලිඳුන්ගේ බොහෝ වෙලාවට මේ කහවීම දකින්න පුළුවන්. ඉතින් මේ කාමලාව එහෙම නැත්නම් කහ පැහැවීම ඇතිවන්නේ ලේවල අසාමාන්‍ය විදියට බිලිරුබින් කියන සාන්ද්‍රණය ඉහළ ගියාම. මේක සමහර වෙලාවට ප්‍රතිකාරයක් නැතිවම සුවවන අසාමාන්‍යතාවයක් වගේම යම් විටක ජීවිතයට පවා තර්ජනයක් එල්ල කරන්න පුළුවන් අන්තරාදායක ආබාධයක ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඉතින් මම කහ වෙලාද කියලා හොයාගන්නේ කොහොමද කියලා දැන් කියලා දෙන්නම්. මේ සඳහා හොඳ ආලෝකය තියෙන තැනක් තෝරගන්න ඕනේ. ඒකට සූර්යාලෝකය නම් වඩාත්ම යෝග්‍යයි. ඒ නිසා හොඳට සූර්යාලෝකයේ තියෙන තැනකට දරුවා අරගෙන ගිහිල්ලා එයාගේ හිසේ ඉඳලා පාදාන්තයටම හොඳින් පරීක්ෂා කරලා බලන්න පැහැය වෙනස් වීමක් වෙලා තියෙනවද කියලා. ඔයාගේ ඇඟිල්ලෙන් දරුවගේ සම මත යම් පීඩනයක් යොදලා ඇඟිල්ල ඉවත් කරලා බලන්න දරුවගේ සම සහ ඒ අවට ඇති පටකවල පාට වෙනසක් වෙලාද කියලා. ඒක තමයි සම්මත ක්‍රමය. දරුවෙක් ඉපදිලා මුල් පැය 24න් පස්සේ දින 2ත් 5ත් අතර කහවීම ඇති වුනහම තත්ත්වය බරපතල වෙනවද කියලා වරින් වර ඒ දරුවා පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඉතින් මේ තත්ත්වය වළක්වා ගන්න පුළුවන් හොඳට දරුවාට මව්කිරි ලබා දීම තුළින්.
මව්කිරි ලබා දීම තුළින් මේ කහවීම සුවවනවා නම් ඒක බරපතල තත්ත්වයක් නෙවෙයි. නමුත් දරුවා ඉපදිලා දින 14ක් යනතුරුත් මේ කහවීම පවතිනවා නම් ඒක වහාම වෛද්‍යවරයෙකුට පෙන්වා ගත යුතු අවස්ථාවක්. ඉතින් මම ඔයාලට කියලා දුන්නේ දරුවෙක්ගේ සම කහ පෑවීම පිළිබඳවයි. මීළඟට මං කියන්න යන්නේ දරුවාගේ සමේ පැහැය නිල් පැහැවීම කොහොමද අඳුනගන්නේ කියලා. අලුත උපන් බිලිඳෙක්ගේ මේ නිල් පාට වීම අත්වල ඇඟිලිවල සහ පාදවල ඇඟිලිවල කෙළවරට සීමා වෙලා තියෙනවා නම් ඒක සාමාන්‍ය තත්ත්වයක්. නමුත් මුඛය, දිව, තොල්වල ශ්ලේෂ්මල පටල කියන මේවාද නිල් පහයට හැරෙනවා නම් ඒක අවදානම් ලක්ෂණයක්. පුංචි බිලිඳෙක් ඉතා උණුසුම්ම තියාගෙන ඉන්නකොටත් එයාගේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 35ට වඩා අඩු වෙලා නම් ඒක අවදානම් ලක්ෂණයක්. එයාව කොතරම් උණුසුම් කළත් ඒ මට්ටම ඉහළ යන්නේ නැත්තම් බලාගෙන ඉන්න හොඳ තත්ත්වයක් නම් නෙවෙයි ඔන්න ඒක. ඉතින් දරුවෙක්ගේ ශාරීරික උෂ්ණත්වය සෙල්සියස් අංශක 35ට වඩා අඩුවීම අන්තරාදායක ලකුණක් වගේම ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 38ට වඩා වැඩිවීම පැරන්හයිට් අංශක වලින් කියනවා නම් අංශක 100ට වඩා වැඩිවීම අන්තරාදායක සලකුණක් බව මතක තියාගන්න ඕනේ. ලදරුවෙක්ගේ පෙකණිය සම්බන්ධවත් බොහොම අවධානයෙන් ඉන්න ඕනේ අම්මා කෙනෙක් එතන සුව වෙන තුරු. මොකද පෙකණි වැල සම්බන්ධ වෙලා තිබුණු ස්ථානය නිසා එතන හරියට තුවාලයක් තියෙන තැනක් වගේ. මෙන්න මේ ස්ථානයෙන් ලේ බිඳුවක් දෙකක් සමහර වෙලාවට ගලාගෙන එන එක සාමාන්‍ය තත්ත්වයක්. නමුත් ඒක දිගටම ලේ ගැලීමක් සිද්ධ වෙනවා නම් ඒක අන්තරාදායක සලකුණක්. ඉතින් මේ පෙකණිය අවට සම රත් පැහැවෙලා තියෙනවා නම් සැරවේ ගලනවා නම් ඒ වගේම ගඳක් එනවා නම් මේක වෛද්‍යවරයෙකුට පෙන්වා ගන්න ඕනේ. ඉතින් දරුවෙක් හොඳින් කිරිබිබී ඉඳලා එක දිගටම වේල් දෙක තුනක් කිරිබීම ප්‍රතික්ෂේප කරනවා නම් ඒකත් අවදානම් ලක්ෂණයක්. ඒ වගේම තමයි සෑම කිරිවේලකටම පස්සේ බබා වමනේ දානවා නම් ඒකත් අවදානම් ලක්ෂණයක්. නමුත් මේක හරියට අඳුන ගන්න ඔයාලා ඉගෙන ගන්න ඕනේ. දරුවෙක් කිරි බීලා හොඳට ගුඩුස් ඇරලා තිබ්බේ නැත්තම් සමහර විට කිරි වමනේ දාන්න පුළුවන්. කිරි වමනේ දාන එක සිද්ධ වෙන්නේ දරුවගේ කටකොනකින්. කිරි බීලා වමනේ දාන බබෙක් සාමාන්‍යයෙන් කිරි ටික බීපු ගමන්ම අසාමාන්‍ය විදියට ටිකක් ඈතට යන්න බීපු කිරි ටික ඔක්කොම දානවා. අන්න ඒ වමනේ දැමීම අසාමාන්‍ය තත්ත්වයක්. දරුවගේ පුංචි අත් කකුල් වල ඉදිමීමක් තියෙනවා නම් අත් කකුල් දුර්වලයි කියලා ඔයාට හැඟෙනවා නම් ඒකත් අන්තරාදායක ලක්ෂණයක්. ඒ වගේම තමයි පුංචි පැටියාගේ සම මතු පිට ඉදිවීමක්, රතු වීමක්, තද ගතියක් තියෙනවා නම් ඒකත් අන්තරාදායක ලකුණක්. දරුවගේ ශරීරයේ සැරව බිබිලි පේන්න තියෙනවා නම් අම්මට පුළුවන් සැරව බිබිලි කීයක් තියෙනවද කියලා ගණන් කරලා බලන්න. සැරව බිබිලි 10කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් සහ විශාල එක සැරව ගෙඩියක් දරුවගේ ශරීරයේ පේන්න තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙකුට ඒ తත්වය පෙන්වා ගන්න ඕනේ. ඉතින් ඔයා අම්මා කෙනෙක් විදියට ඔයාගේ පුංචි පැටියාගේ මල පහවල පැහැය පිළිබඳවත් අවධානයෙන් ඉන්න ඕනේ. ඔයාගේ පුංචි පැටියාගේ මල පහවල පැහැය කිරිමැටි පාටට සමාන වෙලා නම් ඒක අවදානම් ලක්ෂණයක්. ඔයාලගේ ලදරුවාගේ සංවර්ධන සටහන් පොතේ අසාමාන්‍ය මල පහවල පැහැය පිළිබඳව විස්තරයක් දක්වලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඒක බලලා ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. ඉතින් මේ විදියට මල පහවල පැහැය වෙනස් වෙලා තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් වෙතට ගිහිල්ලා පෙන්න ගන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි පාචනය කියන්නේත් ලදරුවෙකුට බොහෝම අවදානම් තත්ත්වයක්. ඉතින් ලදරුවකට යම් අවස්ථාවක පාචනය වැළඳිලා වැඩි කාල සීමාවක් පැවතුනොත් ඒ දරුවාගේ ජීවිතයට පවා ඒක තර්ජනයක් වෙන්න පුළුවන්. පුංචි දරුවෙක්ගේ සාමාන්‍ය තත්ත්වය මොකක්ද අසාමාන්‍ය තත්ත්වය මොකක්ද කියලා හඳුනාගෙන හිටියේ නැත්නම් අම්මලාට නිතරම සිද්ධ වෙනවා තමන්ගේ දරුවා අරගෙන රෝහල වෙත යන්න. ඉතින් මම මේ වීඩියෝ එකෙන් අවදානම් ලක්ෂණ බොහෝමයක් පිළිබඳව බොහොම සරලව ඔයාලට කියලා දුන්නා. ගොඩක් පැහැදිලි ඇති කියලා මම හිතනවා. තවදුරටත් මේ සම්බන්ධව දැනගන්න යම් දෙයක් ඔයාලට තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න කියලා මතක් කරනවා.
ඒ වගේම තමයි ඔයාලට මේ වගේ වටිනා වැදගත් වීඩියෝ දිගටම නරඹන්න ආදර අම්මා YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා මතක් කරනවා.